කිසිසේ ගෑස් සිගයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඔය පෝලිං මම නිර්මාණය කරන නැහැ. 2 3 4 5 ශිෂ්‍යත්ව පන්ති ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු. දැන් දින ගණනාවක් මුළුල්ලේ ගෑස් ගියක් තියෙනවා. පාරිභෝගිකයන් අසරණ වෙලා විශේෂයෙන්ම හැම තැනකම ගෑස් පෝලිං නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා රජයේ අවධානය මම යොමු කරනවා කරුණාකරලා මේ ගෑස් හිඟයට විසඳුමක් ලබා දෙන්නට. මොකද අම්මලා තාත්තලා දූ දරුවන් මේ හැමෝම මේ පාරේ රස්සියාදු වෙනවා මේ පෝලිං වල ඉඳගෙන. මේ ගෑස් අහිමි වීම ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාවටගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ඒක ජීවත් Okay, honorable opposition. කරුණාකරලා නෑ විනාඩියක් they got the message. මං ගෑස් හිඟයක් තියෙනවා. ඒක නැහැයි කියන්න එපා. අද බරපතල ගෑස් හිඟයක් තිබෙනවා. ඒකට විසඳුමක් ලබා දෙන්නයි කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ රටේ පාරිභෝගික ජනතාව. Honorable Minister, you like to respond to that? කතානායකතුමනි, විපක්ෂ නායකතුමා මතු කරපු කාරණේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මොකද එතුමා පැහැදිලි කරෙත් මේ වෙලාවේ රටේ ගෑස් සිගයක් තියෙනවා, පෝලින් තියෙනවා කියලා. ගරු කතානායකතුමනි, ගෑස් සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රශ්නේ පහුගිය දින කීපෙම අපි උත්සාහ කළා. විශේෂයෙන් අපේ රටේ ගෑස් සමාගම් දෙකක් තියෙනවා. රජයේ සතු ගෑස් සමාගම ලිට්‍රෝ, අනිත් එක පෞද්ගලිකයන් සතු ගෑස් සමාගම ලාෆ් ගෑස් සමාගම. ලාෆ් ගෑස් සමාගම ගෑස් වෙළඳපොලේ 15%ක් 18ක් වගේ ප්‍රමාණයක් ආවරණය කරනවා. ලිට්‍රෝ ගෑස් සමාගම 82ක් ආවරණය කරනවා. සාමාන්‍ය දවසට ලිට්‍රෝ ගෑස් සමාගම මෙට්‍රික් ටොන් 17,200ත් අතර ප්‍රමාණයක් අපි බෙදා හැරීම් කළා. ඊට අමතරව මෙට්‍රික් ටොන් 300කට ටිකක් 250ක් අතර ප්‍රමාණයක් තමයි ලාෆ් ගෑස් සමාගම බෙදා හැරීම් කළේ දිනකට. එතකොට මේ ප්‍රශ්නේ ඇති වුණේ පහුගිය සති දෙකක් තුනක් තිස්සේ දැන් ලාෆ් ගෑස් සමාගමේ ගෑස් බෙදා හැරීම නවත්තලා තියෙනවා. ඒ නිසා ගෑස් පාරිභෝගිකයා තුළ බියක් ඇති වෙලා තියෙනවා. ඒ ගෑස් සිලින්ඩරය වෙනුවට දැන් ඔහු ලිට්‍රෝ ගෑස් වලට ගිහිලා තියෙනවා. ඒ නිසා ගෑස් වෙළඳපොලේ ඇති වෙච්ච හදිසි ඉල්ලුම නිසා දැනට අද දවසෙත් මෙට්‍රික් ටොන් 1500ක් සාමාන්‍ය අපි නිදහස් කරේ ගෑස් මෙට්‍රික් ටොන් 1200යි 1500ක් අද දවසෙත් හෙට දවසෙත් සෙනසුරාදා දවසෙත් නිදහස් කරන්න සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන් වෙළඳපොලේ ඇති වෙලා තියෙන ගෑස් සිගය මේ අවම කිරීම සඳහා. ඒ වගේම ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සිගයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කොයි වෙලාවෙවත්. මේ වෙනකොට දවස් 3කට අවශ්‍ය ගෑස් තියෙනවා. අපි ඒවා නිදහස් කරන්න සූදානම් කරලා තියෙන ඕඩර්ස් අනුව. ඒ වගේම ඉරිදා එන එක නැවක්, ආපහු අඟහරුවා දෙන තව නැවක්, ඒ විදිහට නැව් ටික ෂෙඩියුල් කරලා තියෙනවා. හැබැයි අපි ලාෆ් ගෑස් සමාගමේ ආයතනයට නිශ්චිතව දැනුම් දීලා තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය පෙරේදත් ගෙනලා කතා කරා. අද දවසේ ලිඛිතව දැනුම් දුන්නා උන් පාරිභෝගිකයන් සිලින්ඩර් අරගෙන ගෑස් ටික නැති වුණාම ප්‍රශ්නකට මුහුණ දෙනවා. ඒ නිසා වහාම ගෑස් ටික ගෙනල්ලා බෙදා හැරීමේ කටයුතු කරන්න. අපිට දැනගන්න තියෙන ආකාරයට 25 වෙනිදා තමයි ඔවුන්ගේ නැව එන්න ඉඩ තියෙන්නේ. ඒ නිසා වෙළඳපොළ තුල ගෑස් සිගය නිසා පැනික් සේල් එකක් එහෙම නැත්නම් ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. කලබලය නිසා ඇති වෙලා තියෙනවා. මේ ගෑස් නැති වෙන නිසා පාරිභෝගිකයන් නිල් ගෑස් එකට මාරු වෙනවා. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි, මේ වෙලාවේ ගෑස් වල කිසිදු හිගයක් නැහැ. ගෑස් ප්‍රමාණවත් ලෙස ලබා දෙනවා. මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් සමාගම මේ පිළිබඳ රටට කරුණු කියලා තියෙනවා. මේ වෙනකොටත් ඒ කරුණු කියලා තියෙනවා. අපි ලාෆ් ගෑස් සමාගමට දැනුම් දීලා තියෙනවා. පාරිභෝගිකයන් රවට්ටන වැඩේ කරන්න එපා. වහාම ගෑස් ගෙනලා බෙදා හැරීමේ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ඒ කහපාට ගෑස් එක ගත්ත පාරිභෝගිකයාට මේ ප්‍රශ්නේ දැන් බරපතල වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයලා තියෙනවා. මේ හදිසි ගෑස් සිගයක් ඇති වේයයි නිවුස් හදන කට්ටියක් ඉන්නවා. විපක්ෂ නායකතුමා කියලා මම කියන්නේ එතුමා මේ ඇති වෙච්ච තත්ත්වය සමාජ මාධ්‍යවල අනේක මෙතුමා මේ දකින්නත් පුළුවන්. එහෙම කියන්න පුළුවන්. හැබැයි රට පුරා මට ලිස්ට් එක කියන්න පුළුවන් ගෑස් බෙදා හැරීමේ ලිස්ට් එක ඕනනම්. ඒ වගේම අද දවසේ ගෑස් සමාගම බෙදා හැරීමේ ලේඛනත් එක්ක ගරු විපක්ෂ නායකතුමා රටට ඉදිරිපත් කරන නිසා කිසිසේත් ගෑස් සිගයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීම වරදක් නෙවෙයි. ඔය පෝලිං මම නිර්මාණය කරෙත් නැහැ. ඔය ජනතාව අපි පාරට බැස්සෙව්වෙත් නැහැ. හිඟයක් තියෙනවා. මම මේ ප්‍රශ්නය මතු කරේ විසඳුමක් උදෙසා. ඔබතුමා කලබල වෙන්න එපා. ඒ නිසා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. Honorable Minister, we are not going on a debate. නැවෙන වෙලාව නැවේ කාලසටහන ඒව හරි. ඒව සත්‍ය වෙන්න පුළුවන්. මොකක් හරි තත්ත්වයක් තුල දැන් හිඟයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒක ඉල්ලන්නේ. Okay, Honorable Minister, you may respond to this and take 30 seconds and that's it. Speaker, I am not going to be a debate with the opposition leader, but I have to answer him. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා මතු කරපු කාරණේ අනුව පසුගිය දවස් කීපේ මේ ගෑස් සිගයක් ඇති වෙලා තියෙනවා කියලා මතු කරන්නේ මේ කහ ගෑස් එක නැති නිසා. අපි නිල් පාට ගෑස් දිගටම ගෙනත් බෙදුවා.
ඒ නිල් පාට ගෑස් ගෙනල්ලා බෙදනකොට දැන් ගෑස් හිගේ නැති වෙන අර පැත්තේ ගෑස් නැති වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි නිල් පාට ගෑස් කට්ටියක් හිතනවා ගෑස් හිගයක්ද කියලා වෙළඳපළට එනවා. ඒ නිසා තමයි අපි 1200ක් විකුණන එක විපක්ෂ නායකතුමා 1500ක් නිදහස් කරන ටොන් දවසට. ටොන් 1500ක් අද හෙට අනිද්දා තුනටම ෂෙඩියුල් කරලා තියෙනවා. දවසට අපි 1500ක් නිදහස් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කියන්නේ ගෑස් හිගයක් නෙමෙයි. මේ වෙළඳපොළ තුළ ඇති වෙලා තියෙන අනෙක් ගෑස් සමාගමේ ගෑස් නොසැපීම විසින් ඇති වෙලා තියෙන හිගය ආවරණය කරන්නත් අවශ්‍ය ගෑස් අපි නිදහස් කරනවා. අදාළ සමාගමට අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. එහෙම නැත්නම් ඒ පිළිබඳව තීරණයක් ගන්නත් අපි කටයුතු කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.